එහෙනම් අපි සෙට් වෙමු. අර තියෙන කන්දෙන් තමයි සෙට් වෙන්න හදන්නේ. සෙට් වෙමු. පාරෙන් තමයි යන්න තියෙන්නේ උඩට. පන්සලකුයි පන්සලක් වල පන්සලක් තමයි තියෙන්නේ. චෛත්‍යකුයි බෝගස් ඒව තියෙන ඔක්කොම. මේ ළඟදී එකට ගේන්න හැදුවා ගෙනාවා රෝපණය කළා එක්ක සමහරක් විට ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ගෙනල්ලා මේ රෝපණය කරනවා. ඒක තමයි සාගල රත්නයි කරන්නේ. මේක හැදුවා සාගල රත්නයි කැමතිතුමාගේ තාත්තා චෛත්‍ය. අලුත් දැන් එන දෙට්ට. අපි ආවා චෛත්‍ය ගාවට උග්ගාකොත මුදුන ඔය මේක ඔය තමයි චෛත්‍ය. ඔය හොඳයි අවුලක් නැහැ. පොසොන් වෙසක් කියන්නේ පොයාල වලට කට්ටිය එනවා. නැත්තම් සාමාන්‍යයෙන් මේකේ අර වැඩ ගන්න ටැමිල්ලයි තමයි මේ පහන්නෙන් පත්තු කරලා ඒව කරන්නේ. ආන්දරෝ කවුරුවත් නැහැ. අපි යන වටරවුම චනකම වීඩියෝ එකකින් සෙට් වෙමු. ඕක තමයි view එක කියන්නේ පන්සලක්ම තමයි චෛත්‍ය හදලා තියෙන්නේ. මේක සාගල රත්නාගේ මහත්සගේ තාත්තා මේ තමයි කියන්නේ මේක හතර පැත්තෙන් බැස්සොත් චෛත්‍ය හතර පැත්තකින් බැස්සුවා හතර පැත්තකට යන්නේ නැහැ. මේ පැත්තෙන් බැස්සොත් බොකේලා ගෙවල් වලට යන්නේ නැහැ. මේ පැත්තෙන් බැස්සොත් අපේ ගෙවල් වලට යන්නේ නැහැ. අර පැත්තෙන් බැස්සොත් අපි ආව පැත්තටම තමයි යන්නේ නැහැ. මේ කට්ටිය ඉන්න ලොකු චෛත්‍යයක්. තව එකක් කියන මේ කට්ටිය මම දැන් දන්නේ එකත් දෙනියාවේ තියෙන උසම චෛත්‍ය මේකලු. මම දන්නේ හැමදේම මම දන්නෙත් අද. මේක උග්ගාකොද ඔය චූඩාමණි කිව්ව තියෙනවා. මේක ප්ලේන් කරනවා කට්ටිය. අර කිව්ව අංකුරෙත් රෝපණය කළා පල්ලහැ ශ්‍රී මහා බෝධියේ. අංකුරෙත් යන වීඩියෝයක් ගහමු. එහෙනම් ඔච්චර තමයි පෙන්වන්නේ. මේකේ තව ඉතින් මම අර කලින් බ්ලොග් එකේ මුල කිව්ව ශ්‍රී මහා බෝධියේ අංකුරේ රෝපණය කළා යාළුවනේ. දැන් ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රෝපණය කළා. ගිය පොයට තමයි වෙසක් එකට රෝපණය කරන්නයි කියලා තිබ්බේ. ඒක රෝපණය කළා සාගර රත්නායක මන්තේ අනුග්‍රහයෙන් තමයි ඔක් කරේ. රෝපණය කළා. සතුටුයි ඉතින් අපේ ගමේ ශ්‍රී මහා බෝධි අංකුරයක් තියෙන එක ගහමු. එහෙනම් අපි සෙට් එක යනවා. එතන පල්ලෙහා තමයි තියෙන්නේ දේවාල දෙකයි. දේවාල ඒව තියෙන්නේ එතන. දැන් නයි තියෙව ලොක් කරලා ඇතුළ පෙන්නන්න විදියක් නැහැ. යාළුවනේ ඒක ලොක් කරලා නැද්ද? එපා. ඒක ලොක් කරලා. මේක ලොක් කරනවා ඉතින් කට්ටිය දන්න ඕනේ. සිද්ධි. බුදුමැදුරයි දේවාල සේරම තියෙන උතන තමයි. සඳකට පහන තියෙනවා. මේක යාළුවනේ ඉතින් ඒ කියන්නේ අවුරුද්දට සැරයක් මේකේ ලොකු පෙරහැරක් තියෙනවා. අපි channel එක ඉස්සරහට අනිවාර්යෙන් මේ පෙරහැරේ vlog එකක් ගේනවා. දැන් ඊළඟට අපේ පන්සලේ vlog මේ පෙරහැර තියෙනවා. ඔය තියෙන්නේ එතන දේවාලය. මේ තියෙන දේවාල කට්ටිය ඉන්න අතන ගාන්ටාරේ ගුලිමල්ලි ගාන්ටාරේ ගන්නේ. පහන නිවන්න එපා කට්ටිය.
උලඟ යාළුවනේ පට්ට උලඟක් තියෙන්නේ. ඒ view එක. හරි නිදහස් තැනක් ඉතින්. වැස්සොත් තමයි වැඩේ. බලමු. මේ vlog එක ඉවරයි. එහෙනම් තව vlog එකකින් හෙට සෙට් වෙමු. සුපිරි vlog එකක් හෙට දෙනවා. එහෙනම් අපි ජයව සෙට් වෙමු වල තියෙන subscribe කරලා තියාගන්න. ජය උසන්.